Hello කොහොමද හැමෝටම welcome back to the gameplay videos. ඉතින් ගොඩ කාලෙකින් මම ඉතින් gameplay video එකක් ගෙනාවේ නෑ. අත්‍තරම ඔයගොල්ලන්ට ඉතින් free fire gameplay video එකක් තමයි ගේන්නේ. ඉතින් gameplay video එකක් නෙවෙයි අදත් ඉතින් මම කොහොමද අදත් ඔයාලට trick තමයි කියලා දෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද අද මම ඔයගොල්ලන්ට ඔය trick එක හැටියට කියලා දෙන්නේ. කොහොමද headshot ගහන්නේ කියලා. ඉතින් headshot ගහන හැටි ගැන මම ඔයාලට ලොකු විස්තරයක් කියලා දෙන්න. ඉතින් මේ AR ගන් වලින් headshot ගහන හැටි තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් AR ගන් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය ඔය head ගහන්න බෑ. head ගහනවා desert eagle ම තමයි. එහෙමනේ කියන්නේ. උනාට අද AR ගන් වලින් කොහොමද headshot ගහන්නේ කියලා මම පෙන්නන්නම්. ඉතින් මම ඉතින් ඒකට අද training ground එකට ගිහිල්ලත් පෙන්නනවා. අද මං craftland map එකකට ගිහිල්ලා පෙන්නනවා. හරි ඉතින් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඔයගොල්ලෝ මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්තේ? මේ වීඩියෝ දැන්ට 5ක් වීඩියෝ දාලා දිනවා. ඒ වුණාට තාම subscribe ලා 4 දෙනා මම YouTube channel එක. comment කරන්නෙත් නෑ share කරන්නෙත් නෑ. ඉතින් ලෝක වෙන්දික කොහොමද වෙන්නේ? ඔය නිකන්දී like දාන්න එකත් ඔයගොල්ලෝ subscribe කරලා comment එකක් දාන්න ඉන්න. අන්තිමට like subscribe කරන්න අමතක කරන්න share කරන්න. දැන් ඉතින් මම training ground එකේ එයාලට ගන්න කියලා දෙනවා. ආයි කියලා දෙනවා මේ craftland one tap custom එක ගිහිල්ලා ගහලා පෙන්නනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න කොහොමද මේ headshot ගහන්නේ කියලා. ඉතින් ඉඳ වෙනවා. ඉතින් පොඩ්ඩක් සද්දවත් වැඩි මේ පැත්තේ ඉතින් ඊටසේ මේ ඔන්න පෙන්න මම ඔයගොල්ලන්ට කොහොමද ගහන්නේ කියලා. මම ඉතින් වැඩි කතා නැහැ ඔන්න මේ ලැග් යනවා. ඉතින් ෆෝන් එක ගණන් ගන්නවා තාත්තා ලැග් ඉතින් 3GB ෆෝන් එකකින් තමයි මෙච්චර වැඩ කිඩ දාන්නේ. ඒකට සතුටු වෙන්න. මෙන්න මේ XMB එක තමයි මම ඔයගොල්ලන්ට try කරලා බලන්න. මේ ෆෝන් ස්කෝප් මේ ගන්න එකට හරි අවුලන්න ස්කෝප් ඕන්න. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම රෂ් කරලා යන්න ගන්න ඕනේ. ඉතින් රෂ් කරනවා කියන්නේ ගොඩක් අය ඉතින් ඔහේ අනේකනේ කරන්නේ උඩ පැන එහෙම කරන්නේ කියලා රෂ් වෙන්නේ. අනේ වෝල් වටයක් එහෙම ගහන්න තමයි රෂ් කරන්නේ. ඉතින් ගන්න ගන්නට රිලීස් කරලා රෂ් කරන්න එහෙම කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඉතින් මේ උඩ පනිනවා රිලීස් කරනවා එහෙම රෂ් කරලා මාසයක් විතර බෝල්ලු වෙන්න. දවසින් ඕම කරන්න බැයි ඉතින් මාසයක්වත් දෙකක්වත් යනවා නියමයි. හරි. ඉතින් මම දැන් කියලා ඉන්න කොහෙද මම දැන් ගහන්නේ මෙන්න මේ විදිහට පිටුපස්සට යන්න මුලින්ම අඩි 2-3ක් ඔය පිටුපස්සට යනවා. මම අඩි 5ක් විතර ගියා. ඔය ගිහලා කේනිය රිලීස් කරලා ගන්න පුළුවන්. ඒක හොඳයි. ඊට ඊළඟ ට්‍රික් එක තමයි මේ ගන්න එක ෂොට් එකක් ගහුවා. එහෙනම් අනිත් ගන්න එකෙන් තව ෂොට් එකක් ගහුවා. මේක වැඩි. ආය සෙටිංග් වලට ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේ control වල quick weapon switch button එක off දෙපා on කරලා තියාගන්න. ඉතින් ඒක වගේ සුපිරිට headshot කියන එක ඔයගොල්ලන්ට බැලුවා. ඉතින් කොහොමද දුවන්නේ එනිමේට headshot ගහන්න අපි බලමු. ඔය එනිමේ ගන්න ඕනේ ඒ විදිහට උඩට කෙලි උඩට අර ගන්න
කස්ටම් 1 versus 1 match එකක් ගහලා වෙන්නන්න. ගහන්නේ මං ඔයගොල්ලෝ CS මං ඊයේ පෙරේද ගහපු CS match එකක් ගහ පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ඔය කට්ටියට පුළුවන් 1 tap ගන්න එක ගැන පොඩි අදහසක් ගන්න. පෙන්නන්නම් ඉතින් මං කොහොමද හෙඩ්ෂොට් ගහන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට වෙන මූවමන්ට් එක කියන දේත් ඕනේ. ඉතින් මූවමන්ට් එක නැතුවම බෑ. ඉතින් මූවමන්ට් එක අනිවාර්යෙන් ඕනේ. ඉතින් මේ තියෙනවා ඉතින් සුපේ මාස්ක් එකක් දාලා ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ මගේ ජාතික කිට් එක. ඒ කියන්නේ ෆ්‍රී ෆයර් ගහන අයට අනිවාර්යෙන් කිට් එකක් තියෙනවා. ජාතික කිට් එක. මගේ account එකට වෙන හොඳ ආස කිට් එකක් හම්බ වෙනකන් මගේ ජාතික කිට් එක මෙන්න ඉතින් මේ වේනති මම AR ගන්න යන්නේ මේ වේනති මම හෙඩ්ෂොට් ගහන්න යන්නේ ඉතින් ඔය එම් කරගෙන යන්න බෑ ඒ හෙඩ්ෂොට් ගහන එකට එතන එම් කරගෙන එකක් මම ගහනවා ඔන්න බලන්න මම හෙඩ්ෂොට් එකක් ගහනවා දැන් පුරුදු වෙන්න උත්සාහය තිබ්බොත් කරන්න බැරි යන්නේ. ඉතින් මාත් ඉස්සර ගහන්න බැරුව ෆයර් කරන්නේ මොකද කියලා දන්නේ නැති කෙනෙක් පේනවා ඇති. ඉතින් කට්ටියට මේ VSS එකක් ගත්ත VSS වලින් CS වල උඩට උස්සන තරමට හෙඩ්ෂොට් එක යනවා වැඩි. ඒ VSS එක මම තෝරගත්තා. VSS නෙවෙයි VSS. හරියට මේ පේනවා තියෙන වෝල් ගගා ගියන්න. මම ෆ්ලයි නෙවෙයි හන්නේ නැත්නම් මට ඉතර කමෙන්ට් එකක්වත් දාන්න වීඩියෝ එක අවසන් කරන්න. ඉතින් මේ වෙසක් මංගල්‍යයේ දන්සල තාම අපිට ගන්න නැහැ. ඉතින් හොඳට දන්සල් කාලා ජීවත් වෙන්න ආතල්ලෙ ඉන්න ඊළඟට එන පොසොන් වලට භූත මන්දිර බලලා බය වෙන්න heart attack එකක් හදාගන්න. හැබැයි heart attack හදාගෙන මගේ මේ වීඩියෝ එහෙම බලන්න බෑ කියලා අඬන්න එපා. එහෙනම් අපේ වීඩියෝ ඉවරයි. අසා සිටි බලා සිටි ඔබ දැනට බෙහෙවින් ස්තුතියි.